එක ටයිම්ස් එකේ ලෙවල් එකේ IQ එකක් තියෙන සුපර් ප්ලේයර්ස් කෙනෙක් හදුවොත් කොමඩි එක කොයි වගේ තියෙයිද? අන්න එහෙම හදපු කොමඩි එකට තමයි මිස්ටර් බීන් කියලා කියන්නේ. මිස්ටර් බීන් කියන්නේ main actor, main writer, main producer, actor genius කෙනෙක්. එයාගේ IQ එපිසෝඩ් 15යි. එක එපිසෝඩ් එකක් විනාඩි 25යි. හදන්නේ අවුරුදු 25කට කලින් 1990 ජනවාරි 1 ඉඳන් තමයි මේ ග්ලෝබල් ලෙගසි අනුවකට ගියත් කිසිම සබ්ටයිටල් එකක් නැහැ මාර ලේසි. ඒ වගේම එයාගේ හියුමර් බලන්නකො හරිම සිම්පල්. එයා පාවිච්චි කරන්නේ කොම්ප්ලිකේටඩ් දේවල් නෙමෙයි හරිම ලේසි හැම මනුස්සයෙක්ටම තේරුම් ගන්න පුළුවන් දේවල්. ඒක හින්දා තමයි ලෝකේ ඕන කෙනෙක්ට තේරුම් අරගෙන hina වෙන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි එක තමයි මෙයා ඇත්තටම ඩ්‍රයිව් කරන්නේ ඉමෝෂන් එක. එහෙම නැතුව හිතන්න තියෙන දෙයක් නෙමෙයි දැනෙන දෙයක්. මිස්ටර් බීන් කියපු ගමන් අපිට දැනෙන්නේ හැපිනස්. ඕකම නෙමෙයිද ඇපල් කරන්නේ. ඕකම නෙමෙයිද කොකාකෝලා කරන්නේ. ඕකම නෙමෙයිද නයිකි කරන්නේ. ඒ කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම ග්ලෝබල් බ්‍රෑන්ඩ්ස් කරන්නේ ඔන්න ඔය තුන තමයි. Simplicity, Universal Connect, Emotions. ඔයාටත් ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕන නම් ඔය තමයි ඔයා ගන්න ඕන ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට්ස් තුන.